ආයුබෝවන් ඔන්න අපි ආව ගමනක් මේ ආපු වෙලාවේ මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා කාලෙකින් වීඩියෝ එකක් කරෙත් නැහැ. අපි යනවා පොඩි ගමනක්. ඔයාලට මේ මගේ පිටිපස්සේ පේනවනේ උඩ මේ කාසල් එකක් තියෙනවා. පැහැදිලිව පේනවද දන්නේ නැහැ. අපි යනවා මේ පැත්තට මේ ගිහිල්ලාම අපි බලමු. මම පොඩි වීඩියෝ එකක් කරන්නම්කෝ මේ පැත්තට ගිහින්. අපි මේ පොඩක් ඇවිල්ලා ඉන්නවා කාසල් එකක් බලන්න. මේක තියෙන්නේ පොතුගාලේ සෙන්ට්‍රල් පෝර්චුගල් වල තියෙන්නේ කොයිම්බ්‍රා දිස්ත්‍රික් එකට තමයි අයිති මොන්තිමෝර් වේල්යු කියලා තමයි මේ නම කියන්නේ. ලස්සන කාසල් එකක්. එන් ගොඩක් පරණ කාසල් එකක්. ඉතින් ඔයාලට පේනවා මෙතන දැන් මේ කාසල් එකේ උඩ ඉඳන් අපි හිතුවොත් මෙන්න මේ මෙතන තියෙනවානේ මේ වින්ඩෝ එකක් තියෙනවානේ. ඉතින් ඕවා ඉතින් ආරක්ෂකයෝ හිටපු තැන් වෙන්නේ නැති. එළිය බලාගෙන. දැන් ඔතන ඉඳන් උඩ ඉඳන් බැලුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි පහළ පේන්නේ. ඉතින් පහළ මොකක් හරි සතුරු ආක්‍රමණයක් තියෙනම් ඒ දේවල් හොඳට අතන ඉඳන් දැర్శණීය වෙනවා. මේ පැත්තම පේනවා මේ උඩට. මේ මොන්තමෝර් වේල්ලු කියන මේ නගරයක් නෙවෙයි ඒක ඇත්තම ගමක්. මේ ගම තමයි ඔයාලට මේ ඉස්සරහා පේන්නේ. මේ අපි ඇවිල්ලා ඉන්න මේ කාසල් එක ඇත්තටම මේ ගොඩක් ඔය ටූරිස්ට්ලාගේ ආකර්ෂණයට එහෙම ලක් වෙච්ච පැත්තක් නෙවෙයි. ඒ කියන්නේ ලොකු සෙනගක් නෑ. ඔයාලට පේනවා ඇති. මේ එහෙම සෙනගක් පේන්නේ නෑ. කාසල් එකේ උඩම තියෙන පොර්චුගීස් කොඩිය තියෙනවා. ගහලා. මෙතන තමයි මේන් එන්ට්‍රන්ස් එක. අපි දැන් අර කලින් හිටියේ පොඩක් ඒකේ වම් පැත්තේ පිටිපස්සේ මේ විදිහට තමයි කාසල් එක පේන්න තියෙන්නේ. එළිය ඉඳන් බැලුවම ඇතුළට ගියන් පස්සේ කොහොමද දන්නේ? ඉතින් අපිට ඇතුළට යන්න බෑනේ. හරිම නිස්කලංකයි. මෙතන ඇවිල්ලා හිටගත්තට පස්සේ ඉතින් මේ වටේම පේනවා. දැන් ඔයාලා දන්නවනේ ලංකාවේ සීගිරිය තියෙන්නේ. සීගිරිය උඩට නැග්ගට පස්සේ මුළු වටේම පේනවනේ. මේකත් එහෙම තමයි. මේ දැන් මේ පිටිපස්ස තියෙන්නේ. නමුත් ඒ පැත්තෙත් ඇතුළට යන්න පුළුවන් මෙන්න මේ මේන් ගේට් එකෙන් ඇතුළට ගියාට පස්සේ. ඉතින් අර අංශක 360ක් දැర్శණය වෙනවා මේක ඇතුළට ගියාට පස්සේ. දැනට අපිට ඉතින් මේ ටික තමයි බලන්න පුළුවන්. මම තවදුරටත් විස්තර හොයලා බලද්දී දැනගන්න ලැබුණා. ඔයාලට පේනවනේ මේ නිම්න පේනවා. ඉතින් ඔය පැත්තේ තියෙනවා මොන්දේගු කියලා ගඟක්. ඒ ගඟත් එක්ක ඔය නිම්න ටික තියෙනවා. ඉස්සර කාලේ මේ ප්‍රදේශය මුස්ලිම් සහ ක්‍රිස්තියානි කියන කට්ටිය අතර ඒ පාලකයන් අතර ගැටුමක් තිබිලා තියෙනවා. හොඳද? ඉතින් ඒ ගැටුමේදී මේ මොන්දේගු කියන ගඟ ආශ්‍රිත ප්‍රදේශ ආරක්ෂා කරන්න මේ ක්‍රිස්තියානි රජවරු පාලකයන් විසින් හදපු මේ කාසල් එකක් තමයි මේ තියෙන්නේ. හරිද? ඒ කාලේ මේ පැත්තේ අර මං කලින් කිව්ව විදිහට මුස්ලිම් ක්‍රිස්තියානි පාලනය සඳහා මේ ගැටුම් ඇති වෙලා තියෙනවා. ඉතින් මේක මේ ක්‍රිස්තියානි රජවරු හදපු බලකොටුවක්. මේ මෙතන ඔයාලට සිතියමක් පේනවනේ. මේ අපි ඉන්නේ මෙන්න මේ මොන්තමෝර් වේල්යු කියන ඒ බලකොටුවේ තමයි මම මේ දැන් ඔයාලට මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් මෙතන තියෙනවා කොයිම්බ්‍රා සිටි එක, මේන් සිටි එකක් පොතුගාලේ තියෙන. ඊට පස්සේ ෆිගර් ද ෆොෂ්, ඊට පස්සේ සවුරේ, ජර්මනේලු, ඊට පස්සේ මිරන්දා දු කොර්වු, පනේලා, ඊට පස්සේ පොම්බාල් ඔය වගේ බලකොටු ගොඩක් ඔයාලට පේනවනේ. මේ තියෙන්නේ මොන්දේගු කියන රිව එක ගඟ. හොඳද? දැන් මේක රට මැද ඔයාලට පේනවනේ. දැන් මේ බලකොටු මේ වටේ තියෙනවා, මැදින් තමයි ගඟ ගලන්නේ. එතකොට මෙතන ඒ කාලේ නැව් යන්නේ නැති, එතකොට ප්‍රවාහණය වගේ සිද්ධ වෙන්නේ නැති, මොනවා හරි වෙළඳාම් කටයුතු වෙන්නේ නැති. ඉතින් ඒ වගේ අවස්ථාවලදී දැන් අර මුස්ලිම් පාලකයන්ගෙනුත් ආක්‍රමණය තිබිලානේ. ඉතින් ඒ කාලේ ඉතින් ඒ ගඟ හරහා සිදුවෙන ඒ කටයුතු වලට ආරක්ෂාව දෙන්න මේ විදිහට වටේ හදලා තියෙනවා මේ බලකොටු. ඉතින් මේ අපි ඉන්න මොන්තෙමෝර් වේල්ලු කියන බලකොටුව තමයි දැන් මම ඔයාලට මේ පෙන්නන්නේ.
මේ ගඟ මෙතනින් පටන් ගන්නවා. ඒ කියන්නේ මේ රටේ මැද කොටසක් මේ හොඳද? මේ කොයිම්බර වලින් එහා පැත්තේ තව සිටිස් තියෙනවා. මේ කොනේ ඉඳලා මෙහෙම ගඟ ගිහිල්ලා මේ දිගටම ගිහිල්ලා මේ ෆිගර් ද පොෂ් කියන පැත්තෙන් මේ මුහුදට වැටෙනවා. මේ ඇවිල්ලා මේ මුහුද මෙතන තියෙන්නේ. මේ ඇට්ලාන්ටික් සාගරයේ තියෙන්නේ. ඉතින් මේ කාසල් එක අරින්නේ අඟහරුවාදා ඉඳලා ඉරිදා වෙනකම්. අපි මේ අද ඇවිල්ලා ඉන්නේ සඳුදා දවසක. ඉතින් ඇතුළට යන්න බෑ. මේ දැන් මෙතන නෝනා කෙනෙක් ආවා. එයා අද ක්ලීනින් කරනවා ඇතුලේ. ඇතුලේ තියෙනවා කිව්වා ඉග්‍රේජ් එකක්. ඒ කියන්නේ පල්ලියක් තියෙනවා. ඊට පස්සේ තව කැෆේ එකක් තියෙනවා. ඊට පස්සේ පොඩි උද්‍යානයක් තියෙනවා ඇතුලේ. මේ ওই බිත්තියෙන් එහා පැත්තේ හොඳේ. මියුසියම් එකක් තියෙනවා. ওই දේවල් තියෙනවා. ඉතින් අපි ආයි දවසක එනවා. ඊට පස්සේ ඇතුලේ දේවල් වලට පෙන්නන්න. මේ ඔය විදිහට තමයි ඉතින් අපරාධය අපිට අද ඇතුළට යන්න තිබ්බනම් හරි. ඊට පස්සේ මේ ඇතුලේ තව තියෙනවා කිව්වා මේ වෙඩින්ග්ස් ගන්න පුළුවන් කිව්වා. ඇවිල්ලා දැන් ගොඩක් ඔය සමයක කිට්ටු වෙලා එහෙම ගොඩක් ඇතුලේ වෙඩින්ග්ස් එහෙම ගන්නවා කිව්වා. මොකද ඇතුලේ පල්ලියක් තියෙනවා, පොඩි අර උද්‍යානයක් තියෙනවා. ඉතින් අර හරි අර ෆොටෝස් වලට ලස්සන ප්ලේස් එකක් ඇති ඇතුලේ. අපි ආයෙ දවසක ඇවිල්ලා බලමු. ඊට පස්සේ අපි දැන් පහළට යනවා. පහළට මේ විදිහට යන්න තියෙන්නේ. නිකන් පොඩ්ඩක් ලංකාවේ මේ වයිබ් එකක් තියෙනවා. මෙහෙම යද්දි. මේ කාසල් එක දැක්කට පස්සේ පොඩ්ඩක් ගාලු කොටුව මතක් වුණා. මේ නිකන් මට නිකන් අර පොඩ්ඩක් මේ අර තේවතු මැදින් යන මේකුත් තියෙනවා පොඩ්ඩක්. මෙහෙම යද්දි. මේ මෙතන තියෙනවා අතහැරලා මේ පැත්ත මොන්තෙමුරු වේල්ලුනේ. වේල්ලු කියන්නේ මේ පැත්ත ඇවිල්ලා මේ අර ගොඩක් ඒන්ෂන්. වේල්ලු කියන්නේ මේ වයසයි කියන එක. ඒ කියන්නේ ඇන්ටික්. මේ පේනවා මෙතන මේ අතහැරලා දාලා තියෙනවා. මලකඩ කාලා තියෙනවා. එක එක යන්ත්‍ර. පහළ ගෙවල් තියෙනවා. මොන්තෙමුරු නෝවු කියලා තියෙනවා. ඒ නෝවු කියන්නේ නිව්. මේක වේල්ලු පැත්ත, මේ පාරණ පැත්ත, නෝවු පැත්ත. මේ ඔතනින් එහා පැත්තේ තියෙන්නේ. හරිම නිස්කලංකයි. සෙනග නෑ. දැනට සෙනග නෑ. ඉතින් අපි මේ පළවෙනි පාරනේ මෙහි ආවේ. කොහොමද දන්නේ ඉස්සරහට. මේ ගෙවල් තියෙනවා. මේ පොඩි ගේට් එකක් තියෙනවා. හරියට ගෙවල් තියෙනවා වහලා. මේ පෘතුගාලේ තව තියෙන දෙයක් තමයි මේ ගෙවල් හරියට වහලා දාලා තියෙනවා. ඔහේ ගරා වැටෙනවා. සමහර ඉඩම් මේ ඔහේ අතහැරලා දාලා තියෙනවා. මේ මෙතන ඇතුළට තව යන්න තියෙනවා. පේනවනේ ඔයාලට බැලුවට පස්සේ බිල්ඩින් එහෙම. දැන් මේක නම් ටිකක් අලුත් මේ බිල්ඩින් එක. විවෙන්දා සාවෝ මිගෙල්. ඔව් මේක ඒ කියන්නේ ඇවිල්ලා මේකේ නවතින්න පුළුවන්. අර හොස්ටල් එකක් වගේ එකක්. මේ ලස්සන මේවා ලස්සනට හදලා තියෙනවා. බිත්තියේ මල් පෞච්චි සෙට් කරලා මේ මෙතන තියෙන පෝස්ට් බොක්ස් එක. මේ ගෙවල් නම් ආ ලස්සනට මේන්ටේන් කරනවා. දැන් මේ ඔය පරණ අස්සෙම මේ අලුත් ගෙවලුත් තියෙනවා. මේ බලන්න ඇන්තෝරියම් මල් තියෙනවා මේ. ඇන්තෝරියම් මල්. මල් වවලා අංක 15 ගෙදර. ඊට පස්සේ මෙතන පෝස්ට් බොක්ස් එක තියෙනවා. මේ මෙතන ඔයාලට පේනවනේ මේ පොඩි නිකන් නෝට් එකක් වගේ තියෙනවා ගහලා. ඉතින් මේකේ තියෙන්නේ මම දන්නේ කවුද කියලා. ඉතින් මේ ගෙදර අයිතිකාරයෙක් වෙන සමහර විට මේකේ ගහලා තියෙන්නේ මේ අපේ ආච්චි සීයයි. මේ ආච්චිලා සීයලා ඉඳලා තියෙනවා කියලා මේ ගෙදර 1917 ඉඳන් 1978 වෙනකම් මේකේ ජීවත් වෙලා තියෙනවා කියලා. හොඳද? ඉතින් එයාලගේ නම තමයි සීයාගේ නම තමයි මාරියෝ කදිමා. ඊට පස්සේ ඊ කියන්නේ ඇන්ඩ් මාරියාදු කර්මෝ ආච්චිගේ නම. ඉතින් එයාලා මේ ගෙදර ජීවත් වෙලා තියෙනවා. මේ ණයට බලන්න වෙන්නේ නැති ඉතින්නේ. පොඩ්ඩක් ඉතින් අර මේක එයාලා නෝටිස් එකක් විදියට ගහලා මේ එතන ප්‍රදර්ශනය කරලා තියෙනවා.
මේ මෙතන තව ටිකක් පරණ ගෙයක් තියෙනවා. මේ පැත්තේ නමටම හරියන්නේ ඉන්නෙත් ගොඩක් වයසක අය. පෘතුගාලේ ජනගහනය ගත්තත් ගොඩක් මේ වයසක ජනගහනය වැඩි. මේක නම් පොඩ්ඩක් මොඩර්න් විදියට හදලා තියෙනවා. මේ AC මැෂින් තියෙනවා. විදියට. මෙතන මේ දැක්ක දෙයක් තමයි මේ හැම ගෙදරකම මේ මොනවා හරි පැල ඉඳලා තියෙන ගොඩක් පෝච්චි වල දාලා. මේ ඉස්සරහ ගේට් එහෙමනේ පේනවනේ. මේ ටිකක් පල්ලමක් තියෙන්නේ. ඔය එද්දි නම් අපිට උඩට නගිද්දි මේ ලිෆ්ට් එකක් තිබුණා. ඒ ලිෆ්ට් එකේ තමයි උඩට ආවේ. මේ ගේට් ලස්සනයි. හරි ඉතින් ওই විදිහට තමයි මේ අද පොඩි වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඔයාලට අර වැදගත් විස්තරයක් නිසා ඒ ගැන පොඩ්ඩක් කියන්න. මේ පෘතුගාලේ ඉන්න අය ඉන්නව නම් එයාලත් පොඩ්ඩක් ඉතින් මේ ගැන විස්තර හොයන්න. මේ වගේ පැතිවල පොඩ්ඩක් ඇවිදලා බලන්න. මේ අපි දැන් ඔය මේන්ම තැන් වලට යන්නේ ලිස්බර්න්, පෝර්තෝ, අල්ගාර්වේ ඔය වගේ මේ කියලා යන්නේ. ඊට පස්සේ මේ ඔය නෝත් පැත්තට වෙන්නේ එහෙම ගොඩක් තැන් තියෙනවා මේ පෘතුගාලේ ගොඩක් අර සංචාරකයෝ යන්නේ නැති නමුත් අර වැදගත් තැන්. අර හිස්ටොරිකල් තැන් තියෙනවා. මේ ඒව දැක්කම ආසයි ඉතින්. දැන් මට මෙතනට ගියාට පස්සේ පුදුම මේ අර මනසට නිදහසක් දැනුණා. එතන අර සේනක නැහැ කවුරුවත්. උඩට ගියාට පස්සේ හුලං වදිනවා. ඉතින් අර හරිම ලස්සනයි. හරි එහෙනම් අපි ආයෙත් හම්බෙමු. ජය වේවා.